මම මේෂ ලග්නේ ගත්තොත් ගුරු යන්නේ 4 වෙන්නේ. 4 වෙන්න කියන්නේ තමන්ගේ පවුල, දේපල, වතු පිටි, ඉඩකඩම් පෙන්නන තැන. ඔන්න ඔබගේ පවුලේ සමගිය, තමන්ගේ දේපල තියෙනවා නම් ඒව නිසියාකාරව ආයෝජනය කරන්න, නැත්නම් සංවර්ධන ව්‍යාපෘති සිදු කරන්න, නව නිවසක් හදන්න, නැත්නම් අතපසු වී තිබ්බ නිවාසය සංවර්ධනය කරලා වැඩි දියුණු කරගන්න. අන්න හොඳ කාලවකවානුවක්. අන්න ඒ ශක්තිය එක එකිනාට වෙනස් වෙනවා. ඒක අපි තේරුම් දැන් විශේෂයෙන් මේෂ ලග්න හිමියන්ට බැලුවාම දැන් ගොඩක් අය බාය කරනවනේ ශනිගේ රාෂ්ටක තත්ත්වයක් කියලා. නෑ, ශනි කියන්නේත් ගුරුට හොඳ ශක්තියක් දෙන හොඳ මිතුරු ග්‍රහය දෙන්නෙක්. එතකොට ශනිගේ තියෙන ආධ්‍යාත්මික ශක්තිය ඔරොත්තු දීම දරා ගැනීමත් එක්ක ගුරුගේ ශක්තිය, ඒ කියන්නේ ගුරුගේ තියෙන කටකරාසි ගත වීමත් එක්ක තමන්ගේ සාධාරණත්වයේ අවංකත්වයේ තුල මම මේ දේ කරනවා කියන අවංක සිතුවිල්ල තියෙනවා නම් මේ මාස 5 තමන්ගේ ජීවිතයේ සුවිශේෂී ලෙස වෙනස්කම් කරගන්න පුළුවන් කාලවකවානුවක්.